ඉතින් යාළුවනේ ඔයගොල්ලෝ හැමෝලම සාදරයෙන් ආදරෙන් පිළිගන්නවා චානක DC YouTube channel එකට. ඉතින් යාළුවනේ මම අද ඔයගොල්ලන්ට කියලා දෙන්න හදන්නේ VN video editor application එකට කිසිම third party application එකක් නැතුව හරිම විදියට font එකක් download කරගන්න එහෙම නැත්නම් add කරගන්නේ කොහොමද කියලා. ඉතින් මේකට කිසිම third party application එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. හරි ඉතින් යාළුවනේ ඔයගොල්ලෝ මුලින්ම කරගන්න ඕනේ ඔයගොල්ලෝ phone එකේ ඔයගොල්ලෝ පාවිච්චි කරන web browser එකක් මෙන්න මේ විදියට open කරගන්න. හරි ඉතින් යාළුවනේ වෙබ් බ්‍රවුසර් එක ඕපන් කරගත්තාට පස්සේ ඔයගොල්ලන්ට මුලින්ම කරගන්න තියෙන්නේ ඔයගොල්ලෝ සර්ච් බාර් එකේ සර්ච් කරගන්න ඕනේ සිංහල prompt download කියලා. හරි ඉතින් යාළුවනේ ඔයගොල්ලන්ව මෙන්න මේ වගේ වෙබ්සයිට් එකකට තමයි ඕපන් වෙන්නේ. ඉතින් යාළුවනේ ඒකේ ඔයගොල්ලන්ට වෙනද පළවෙනිම තියෙනවා වෙබ්සයිට් එකක්. අන්න ඒගොල්ලෝ ටච් කරගන්න මෙන්න මේක උඩ. ඒක ටච් කරගත්තාට පස්සේ යාළුවනේ ඔයගොල්ලන්ට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් යාළුවනේ පල්ලෙහාට ගිහින් බලන්න පුළුවන්. ඔයගොල්ලන්ට මෙතන ගොඩක් තියෙනවා. සිංහල prompt download කරගන්න ඔයගොල්ලන්ට වෙනවා තියෙන මෙතන පල්ලෙහාටම ඇද්දට පස්සේ ඔයගොල්ලන්ට මෙතන පෙන්නනවා තියෙන ඉලක්කම් වගේ 1 2 3 4 වගේ අන්න එහෙම ඔයගොල්ලන්ට කැමති එකට දාගෙන ඔයගොල්ලන්ට කැමති prompt එකක් download කරගන්න පුළුවන්. ඉතින් යාළුවනේ මම ඔයගොල්ලන්ට download කරලා පෙන්නන්න ඕනේ නිසා මම මෙතන එකක් select කරගෙන download කරගන්නවා. හරි ඉතින් යාළුවනේ ඔයගොල්ලන්ට download කරගන්න අවශ්‍ය prompt එක යට කොළ පාටින් download කියලා icon එකක් අන්න ඒක download කියන icon එක උඩ මෙන්න මේ විදිහට touch කරගන්න. හරි ඉතින් යාළුවනේ ඔයගොල්ලෝ ඒක touch කරගත්තාට පස්සේ ඔයගොල්ලන්ව මෙන්න මේ වගේ website එකකට තමයි open වෙන්නේ. ඒකේ ඔයගොල්ලෝ පොඩ්ඩක් පල්ලෙහාට ගියාට පස්සේ ඔයගොල්ලන්ට download කරගන්න අවශ්‍ය prompt එක යට ඔයගොල්ලන්ට පේන්නේ නැති නිල් පාටින් තියෙනවා download prompt කියලා අන්න ඒ උඩ touch කරගන්න මෙන්න මේ විදිහට. හරි ඉතින් යාළුවනේ ඔයගොල්ලෝ ඒක touch කරගත්තාට පස්සේ ඔයගොල්ලන්ගේ phone එක පල්ලෙහාන් මෙන්න මේ වගේ message එකක් එයි. ඒකේ ඔයගොල්ලන්ට දකුණු පැත්තේ කෙළවරේ තියෙන save කියලා අන්න ඒක touch කරගන්න මෙන්න මෙතන. ඒක ටච් කරගත්තට පස්සේ යාළුවනේ ඔයගොල්ලන්ට ආය මැසේජ් එකකින් මෙන්න මේ විදිහට මේක ෆෝන් එකේ ෆයිල් වල ඩවුන්ලෝඩ් කරගන්න කියලා ඔයගොල්ලෝ ඒකත් යටම තියෙන සේව් කියන එක ටච් කරගන්න. හරි ඉතින් යාළුවනේ දැන් ඔයගොල්ලන්ගේ ෆෝන් එකට දැන් ෆයිල් එක සේව් වෙලා තියෙන්නේ. ඔයගොල්ලන්ට දැන් කරගන්න තියෙන්නේ browser එකෙන් back වෙන්න. browser එකෙන් back වෙලා ඔයගොල්ලන්ගේ ෆෝන් එකේ තියෙන VN video editor application එක මෙන්න මේ විදිහට open කරගන්න. application එක open කරගත්තාට පස්සේ යාළුවනේ ඔයගොල්ලන්ට කරන්න තියෙන්නේ ඔයගොල්ලන්ට edit කරන්න ඕනේ project එක මෙන්න මේ විදිහට open කරගන්න. හරි ඉතින් යාළුවනේ ඔයගොල්ලන්ට පේන්නේ නැති මෙන්න මෙතන උඩ තියෙනවා ටෙක්ස්ට් කියලා ලේයර් එකක් මෙන්න මෙතන මෙන්න මේක ටච් කරගන්න. හරි ඉතින් යාළුවනේ ඒක ටච් කරගත්තාට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මේ වගේ එකක් ඕපන් වෙයි. ඒකෙත් ඔයගොල්ලන්ට පේනවා ටෙක්ස්ට් කියලා තියෙනවා වම් පැත්තේ අන්න ඒක ටච් කරගන්න. ඉතින් යාළුවනේ ඒක ටච් කරගත්තාට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් බලා ගන්න පුළුවන් වෙයි. ඉතින් යාළුවනේ ඒකේ ඔයගොල්ලන්ට පේනවා ඇති මෙන්න මෙතන තුන්වෙනියට තියෙන එක ටච් කරගන්න මෙන්න මේක. හරි ඉතින් යාළුවනේ ඒක ටච් කරගත්තාට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් යාළුවනේ ඔයගොල්ලන්ට පේනවා මෙන්න මෙතන keyboard එක උඩින් option කිහිපයක් තියෙනවා. ඔයගොල්ලන්ට පේනවා ඉතින් පළවෙනිටම තියෙනවා එකක් keyboard එක වගේ icon එකක්. ඊට එහා පැත්තේ යාළුවනේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් prompt එක icon එකක් තියෙනවා F අකුරු දෙකක් එක අන්න ඒක ටච් කරගන්න. හරි ඉතින් යාළුවනේ ඒක ටච් කරගත්තාට පස්සේ ඔයගොල්ලන්ව මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට තමයි ආයෙමත් එන්නේ. ඒකේ ඔයගොල්ලන්ට පේනවා ඇති දකුණු පැත්තේ කෙළවරේ තියෙනවා add prompt කියලා අන්න ඒක ටච් කරගන්න. ඉතින් හරි යාළුවනේ ඒක ටච් කරගත්තාට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මේ වගේ මැසේජ් එකක් ඕපන් වෙයි. ඒකේ ඔයගොල්ලන්ට පේනවා ඇති දකුණු පැත්තේ කෙළවරේ තියෙනවා ෆයිල් කියලා icon එකක්. අන්න ඒකටත් මෙන්න මේ විදිහට ටච් කරගන්න. හරි ඉතින් යාළුවනේ ඔයගොල්ලෝ ඒක ටච් කරගත්තාට පස්සේ ඔයගොල්ලන්ගේ ෆෝන් එකේ ඔයගොල්ලෝ ඩවුන්ලෝඩ් කරලා තියෙන ෆයිල් තියෙන ෆෝල්ඩර් එක තමයි ඕපන් වෙන්නේ. ඉතින් යාළුවනේ ඔයගොල්ලන්ට මෙතනින් කරගන්න ඕනේ ඔයගොල්ලෝ අපි ඉස්සෙල්ලා ඩවුන්ලෝඩ් කරගත්තේ ෆයිල් එක browser එකකින් අන්න ඒ ෆයිල් එක මෙතනින් හොයාගෙන ඒ ෆයිල් එක මෙන්න මේ විදිහට සිලෙක්ට් කරගන්න. හරිද? ඒක සිලෙක්ට් කරගත්තාට පස්සේ යාළුවනේ ඔයගොල්ලන්ට පේනවා ඇති දකුණු පැත්තේ කෙළවරේ උඩම තියෙනවා open කියලා මෙන්න මෙතන ඔයගොල්ලන්ට පේනවා ඇති මෙන්න මෙතන open කියලා තියෙනවා. අන්න ඒක ටච් කරගන්න. හරි ඉතින් යාළුවනේ දැන් ඔයගොල්ලෝ prompt එක ඇඩ් කරගෙන ඉවරයි. දැන් අපිට කරගන්න තියෙන්නේ අපි මේකට කොහොමද හරියටම සිංහලෙන් ටෙක්ස්ට් එක දාගන්න කියලා. ඉතින් යාළුවනේ මේකට අපි phone එකේ තියෙන keyboard එකෙන් සිංහලෙන් type කරාට මේකට type වෙන්නේ නැහැ. ඒ කියන්නේ සිංහලෙන් ගහන අකුරු අනිත් පැත්තට තමයි වදින්නේ. ඒක නිසා මේකට අපිට වෙනම converter එකක් use කරන්න වෙනවා. හරි ඉතින් යාළුවනේ ඔයගොල්ලන්ට මම කියලා දෙන්නම් කොහොමද අපි ටෙක්ස්ට් එක සිංහල යුනිකෝඩ් එකක් විදිහට කන්වර්ට් කරගන්නේ කියලා. හරි ඉතින් යාළුවනේ ඔයගොල්ලෝ මුලින්ම කරගන්න ඕනේ ඔයගොල්ලන්ගේ ෆෝන් එකේ ඔයගොල්ලෝ පාවිච්චි කරන වෙබ් බ්‍රවුසර් එකක් මෙන්න මේ විදිහට ඕපන් කරගන්න. හරි ඉතින් යාළුවනේ වෙබ් බ්‍රවුසර් එක ඕපන් කරගත්තාට පස්සේ ඔයගොල්ලන්ට මුලින්ම කරගන්න තියෙන්නේ ඔයගොල්ලෝ සර්ච් බාර් එකේ සර්ච් කරගන්න ඕනේ සිංහල යුනිකෝඩ් කියලා. හරි ඉතින් යාළුවනේ ඔයගොල්ලන්ව මෙන්න මේ වගේ වෙබ්සයිට් එකකට තමයි ඕපන් වෙන්නේ. ඉතින් යාළුවනේ ඒකේ ඔයගොල්ලන්ට පේනවා පළවෙනිම තියෙනවා වෙබ්සයිට් එකක්. අන්න ඒගොල්ලෝ ටච් කරගන්න මෙන්න මේක උඩ. ඒක ටච් කරගත්තාට පස්සේ යාළුවනේ ඔයගොල්ලන්ට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒකේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් උඩ තියෙනවා සිංහල යුනිකෝඩ් කියලා මෙන්න මෙතන. අන්න ඒක උඩ එකපාරක් ටච් කරගන්න. ඒක ටච් කරගත්තාට පස්සේ යාළුවනේ ඔයගොල්ලන්ට මෙන්න මේ වගේ ලිස්ට් එකක් ඕපන් වෙයි. ඒකේ ඔයගොල්ලන්ට මෙන්න මේක ටච් කරගන්න. හරි ඉතින් යාළුවනේ ඔයගොල්ලෝ ඒක ටච් කරගත්තාට පස්සේ ඔයගොල්ලන්ට කරගන්න තියෙන ඔයගොල්ලන්ට පේනවා මෙන්න මෙතන ලොකුවට
කොටු දෙකක් තියෙනවා. ඒකේ පළවෙනි තියෙන කොටු උඩ එකපාරක් ටච් කරගන්න. ඒක ටච් කරගත්තට පස්සේ යාළුවනේ ඔයගොල්ලන්ගේ කීබෝඩ් එක ඕපන් වෙයි. හරි ඉතින් යාළුවනේ ඔයගොල්ලෝ ටයිප් කරද්දී ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනේ මේක සිංහල වලට හරවලා නෙමෙයි අපි කීබෝඩ් එකකින් ටයිප් කරගන්නේ ටෙක්ස්ට් එක. හරි ඉතින් යාළුවනේ ඔයගොල්ලෝ ටෙක්ස්ට් එක ටයිප් කරලා ඉවරනාට පස්සේ ඔයගොල්ලෝ කීබෝඩ් එක මෙන්න මේ විදිහට අයින් කරගන්න. කීබෝඩ් අයින් කරගත්තට පස්සේ යාළුවනේ ඔයගොල්ලන්ට පේන දෙවෙනි කොටුවේ දකුණු පැත්තේ කෙළවරේ තියෙනවා select all කියලා. අන්න ඒගොල්ලෝ එකපාරක් ටච් කරගන්න මෙන්න මේක උඩ. හරි ඉතින් යාළුවනේ ඔයගොල්ලෝ select all කියන එක ටච් කරගත්තට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් අපේ ටෙක්ස්ට් එක නිල් පාටින් highlight වුණා. ඔයගොල්ලන්ට කරන්න තියෙන අපේ ටෙක්ස්ට් එක උඩ එකපාරක් ටච් කරලා මේ ටෙක්ස්ට් එක copy කරගන්න. ටෙක්ස්ට් එක copy කරගත්තට පස්සේ ඔයගොල්ලෝ browser එකෙන් back වෙන්න. browser එකෙන් back වෙලා VN application එක open කරගන්න. open කරගෙන යාළුවනේ ඔයගොල්ලන්ට පේන හැටි මෙන්න මෙතන උඩ තියෙන ටෙක්ස්ට් කියලා layer එකක් අන්න ඒක ටච් කරගන්න. ඒක ටච් කරගත්තට පස්සේ යාළුවනේ ඔයගොල්ලන්ට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් බලා ගන්න පුළුවන්. ඒකෙත් ඔයගොල්ලන්ට පේන හැටි වම් පැත්තේ තියෙන ටෙක්ස්ට් කියලා අන්න ඒක ටච් කරගන්න මේ විදිහට. ඒක ටච් කරගත්තට පස්සේ යාළුවනේ ඔයගොල්ලන්ගේ මේ වගේ ඉන්ටර්ෆේස් එකකට තමයි එන්නේ. ඒකේ ඔයගොල්ලෝ 3 මිනිත් තියෙන එක ටච් කරගන්න මෙන්න මේක. හරි ඉතින් යාළුවනේ ඔයගොල්ලෝ ඒක ටච් කරගත්තට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මේ වගේ එකක් ඕපන් වෙයි. ඒක යාළුවනේ ඔයගොල්ලන්ට කරගන්න තියෙන්නේ අපි අර browser එකෙන් copy කරගත්තනේ ටෙක්ස්ට් එක. අන්න ඒක මෙතෙන්ට paste කරගන්න ඕනේ මෙන්න මේ විදිහට. හරි ඉතින් යාළුවනේ ඔයගොල්ලෝ ඒක ටච් කරගත්තට පස්සේ ඔයගොල්ලන්ට කරගන්න තියෙන්නේ ඔයගොල්ලන්ට පේනවාදී මෙන්න මෙතන පල්ලෙහ තියෙනවා front icon එක. අන්න ඒක උඩ එකපාරක් ටච් කරගන්න. ඒක ටච් කරගත්තට පස්සේ යාළුවනේ ඔයගොල්ලෝ download කරලා තියෙන prompt ඔක්කොම මෙතනින් බලා ගන්න පුළුවන් ඔයගොල්ලන්ට මෙන්න මේ විදිහට. ඉතින් යාළුවනේ ඔයගොල්ලන්ට මෙතනින් කැමති prompt එකක් මෙන්න මේ විදිහට දෙන්න පුළුවන්. හරි ඉතින් යාළුවනේ මම හිතනවා ඔයගොල්ලන්ට වීඩියෝ එක තේරෙන්න ඇති කියලා. ඉතින් වීඩියෝ එක කොතනම හරි තැනක් නොතේරුණා නම් අනිවාර්යයෙන්ම පල්ලෙහා කමෙන්ට් එකක් දාන්න. මම අනිවාර්යයෙන් රිප්ලයි කරනවා. ඉතින් යාළුවනේ මේ වගේ වීඩියෝ දිගටම බලන්න channel එක subscribe කරන්නත් අමතක කරන්න. ඔය වගේම වීඩියෝ එකට like එකකුත් දාන්න. අපි මේ වගේ තවත් වීඩියෝ එකක් හම්බෙමු. ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.